2004 අද වගේ දවසක් ඊයේ වගේ දවසක් මේ වකවානුව තුල මුළු රටම හිටියේ ඇඬු කඳුලින්. එකම විලාපයක් තමයි මේ රටේ තිබුණේ. ඒ දුක් වේදනා ඒ අඳුනා කවදා සමනය කරගන්න පුළුවන් වේද කියන කාරණාවට වඩා මේ සිදුවීමෙන් මතුවුණු සමහර සිද්ධීන් කලාකරුවන්ට එක වෙලාවකට බොහොම සියුම් හදවතේ සියුම් තැන් ස්පර්ශ කරන කලා නිර්මාණ කරන්න පුළුවන් වුණා. ඒ තුල සතුටක් නැහැ. නමුත් වේදනාවෙන් අර කලා නිර්මාණ දිහා බලලා සියුම් සතුටක් ලබන්න පුළුවන්කම තිබුණා. අපිට හම්බුණා එහෙම සියුම් විදියට සුනාමි ව්‍යසනයේ ඔස්සේ කලාවක් නිර්මාණය කරපු නිර්මාණකරුවෙක්. බලන්න කවුද කියලා. මේ සුනාමිය කියන එක කෙනෙකුට දකින්න නැත්නම් මේ අනාගතයට දකින්න පුළුවන් දෙයක් නිර්මාණය කරන්න පුළුවන් නම් ඒක හොඳයි කියලා. ඉතින් ඒක ගැන හිතනකොට ඒකට මොකද්ද කරන්න දෙය කියලා හිතුවා. ඒ දකින්න වෙලාවේදී මගේ මේ ගෙදර මේ බෝතලයක් තියෙනවා මේ වීදුරු බෝතලේ. මම කල්පනා කළා මේ වීදුරු බෝතලේ මතුපිට මේක කරගන්න පුළුවන් නම් මේකේ දරා විශේෂ දෙයක් වෙනවා. ඒ මොකද සමහර විෂය වීදුරු බෝතලයකට මේ මම මේව කරලා තියෙන්නේ සිමෙන්ති මිශ්‍ර ආවලේපෝලින්. එතකොට වීදුරු බෝතලයකට මේ සිමෙන්ති ආවරණයක් කරන්න බෑ සාමාන්‍යයෙන්. ඒ මොකද වීදුරු බෝතලේ සිමෙන්ති ගෑවිච්ච ගමන් විනාඩිය 3-4ක් යනකොට කැලි ගෑවිලා හැදෙනවා. මම කල්පනා කළා මේ වීදුරු බෝතලේ මේ පින්තූර ටික නවත්ත ගන්න තියෙන ක්‍රමය මොකක්ද කියලා. නවත්ත ගන්න මම විශේෂ හේතුන් කීපයක් එතනින් කල්පනා කරනකොට මට දැනුණා මේක මේ යම්කිසි ආලේපයක් ගම් ආලේපයකින් කරගන්න පුළුවන් වුණොත් මේ රේල් පීලිය ඕන එකට ඒ එකම කෑලි හරහට දාලා ඒත් සිමෙන්ති වලින් මේ කෑලි ටික දිගටම මෙහෙම ගත්තා. බෝට්ටුවේ දැන් මේ කකුල මෙයාගේ හිර වෙලා තියෙන්නේ. ඒ බෝට්ටුවේ කකුල හිර වෙලා තියෙන්නේ මේ කකුල එයාට ගන්න බැරුණා කොහොම හරි. ඒ හිර වෙනවත් එක්කම එයා ඊට පස්සේ ජීවිතක්ෂයටපත් වෙලා තියෙන විදියයි අපිට ඒ තේරුම් ගන්න. ඒ එකම තමයි මේ රේල් පෙට්ටි විසිවිලා තියෙනවා. මේ වාහනයක් අහකට විසිවිලා ගිහිලා ඉතින් ඒක අනිත් හරිය යට වෙලා තියෙනවා. අපි දවස් ගානක් තිස්සේ කරපු කැබිලිත්ත පටිගත කිරීම අද දවසේ එහෙම නැත්නම් අපි වෙනස හරහා ඔබට පෙන්නලා අද දවසේ අවසන් විනාඩි කිහිපයට ඇවිල්ලා තියෙන්නේ. මේ කැබිලිත්ත පටිගත කිරීම සිදු කරන්න අපිට යාල සහ කුමන වනෝද්‍යාන තුල මේ පටිගත කිරීම සිදු කරන්න වනජීවිතයේ අමාත්‍යතුමන් ලබා දුන් සහයෝගය, ඒ වගේම අධ්‍යක්ෂ ජෙනරාල්තුමන් වනජීවී, ඒ වගේම මාධ්‍යාංශය මේ සියලු දෙනා අපි බොහොම ආදරෙන් ස්තුතිපූර්වක මතක් කරනවා. ඒ වගේම දිනේක සිල්ලා මතක් කරන්න ඕනේ මේ ගමනේ අපේ නායකයා බවට පත් වුණා. එතකොට කළුමල්ලි, චූටිමල්ලි, පැංචා, කප් මහත්තයා, දුල්ෂාන් නයන්ජිත් මේ අය වගේම සිසිර මහත්තයා, එතකොට මధు ඇතුළු පිරිස, ඒ වගේම කැබිලිත යුද හමුදා කඳවුරේ සහෝදර සෙබළු සියලු දෙනාම අපිට ලබා දුන්න සහයෝගය මතක් කරනවා. ගමනට එකතු වෙච්ච අපේ පිරිස කපිල ප්‍රදීප්, අසංග, ගාමිණී වර්ණසූරිය, ලලන්ත, මහේෂ් මේ අයත් ගොඩක් ආදරෙන් මතක් කරනවා. ඒ වගේම ඔබට වැඩි විස්තර දැනගන්න පුළුවන්කමක් තියෙනවා කැබිලිත සම්බන්ධයෙන් www.kabilitawandana.com කියන වෙබ් අඩවිය හරහා. එහෙමනම් කැබිලිත වන්දනා ගමනේ අවසන් විනාඩි කිහිපයක් අපි දකින්නේ. අපි ගියේ පේ වෙලා ආරක්ෂාව ගැන හිතලා දෙවියන්ගේ අඩවියට ගියත් අපි බොහෝ දේවල් ගැන සැලකිලිමත් වුණා. ආයි ස්වාධීන රූපවාහිනී මැදිරියට එහෙම නැත්නම් කැබිලිත්ත දේවාල මේ ගමන නිම කරලා එන තාක් ඒ ආරක්ෂාව ගැන ඒ විදිහටම අපි සැලකිලිමත් වුණා. බලමින්නේ කන්ද කදිර දේවී දිවස්සලන්නේ අවසර වස්වාන් දහසකට මහානුභාව සම්පන්න කුතුම්ත දෑති කතරගම කන්දේශ්වර දිව්‍ය මහරජෝත්තමයාණන් වහන්සේ ඔබ වහන්සේ අටපොද පූජාවන් පවත්වා දීමේ කෙටි දරුවන් ඔබ වහන්සේගේ සියමලාව වන්නේම් පිටවන්න තනන්නා වූ මේ මොහොතේදී මේ දරුවන් අතින් යම් කිසි අඩුවක් පාඩුවක්
කතරගම කදසුරුදුම් බැහැ දකින්න අපි කැබිලෙට්ට ආවේ දැන් දින කීපයකට ඉස්සෙල්ලා. අපේ වන්දනා ගමන අවසන් කරලා අපි ආයෙත් ගම්බිම් බලා පිටත් වෙන්නයි සූදානම් වන්නේ. කතරගම දෙවි හාමුදුරුවනේ ඔබ වහන්සේ දිවසින් මේ ලොව බලා වදාරලා සතහට පිහිට වෙනවා හා සමානව මේ සමාජය සුන්දර කරන්නට, සුන්දර මිනිසුන් බිහි කරන්නට, සමාජය පිරිසිදු කරන්නට ඔබ වහන්සේගේ දිව්‍ය අනුගුණ ආඥානුභාවයට හැකි වේවා සැලසේවා. සියලු දෙනාට කතරගම දෙවි හාමුදුරුවන්ගේ පිහිටයි. දරුවන් ඔබ වහන්සේ හට පුදමාලාවන් ගෙන හැර දක්වා පින් පෙත් අනුමෝදන් කරවා ඔබ වහන්සේගේ දෙවොල් මාලිගාවෙන් පිටවී අවසර ආශිර්වාද කතරගම දෙවි හාමුදුරුවන්ගේ පිහිටෙන් උන්වහන්සේගේ අඩවියෙන් නික්මිලා වනගත අඩවියෙන් නික්මිලා අපි මහපාරකට ආවා. මහපාරක් කිව්වට අපි තාම තාරපාරක නෙමෙයි ඉන්නේ. ගුරුපාරක තුම්මන් හන්දියක් ගාව. මෙතනින් අපි ප්‍රධාන මාර්ගයට ප්‍රවිෂ්ඨ වෙනකොට මේ සුද්ධ භූමියේත් උන්වහන්සේ වෙනුවෙන් පොළාත්තක් එල්ලලා උන්වහන්සේට පුද සත්කාර කරලා උන්වහන්සේගේ අපට කරන ලද මේ මඟ පෙන්වීමට අපි උන්වහන්සේට අපගේ নমස්කාරය පළමුවත් දෙවනුවත් තෙවනුවත් පුද කරන වෙලාව. ඇත්තරම කැලේ ඇතුලේදී අපිට මේ ගමන යන්න යෝධ ශක්තියක් වෙච්ච කණ්ඩායම අපිත් එක්ක ඉන්නවා. මේ ඉන්නේ දිනේක අපිට දුන්නේ පුදුමාකාර හයියක්. දිනේකත් එක්ක පිටිපස්සෙන් හිටපු අපේ මේ ඉන්නේ කළුමල්ලි දුන්නු හයිය කියලා වැඩක් නෑ. මේ හැම වාහනයක්ම පොඩි කාර්මික දෝෂ වලට ලක් වෙනකොට ලොකු හයියක් දුන්නා. අපේ මේ ඉන්නේ දුල්ෂාන් මේ ඉන්නේ දුල්ෂාන් තමයි අපේ කපු මහත්තයා, තරුණ කපු මහත්තයා ලොකු හයියක් දුන්නා මේ ගමනේ වෙනස අපේ කණ්ඩායමට. සියලු දෙනාටම කතරගම දෙවි හාමුදුරුවන්ගේ පිහිටයි. හරි එහෙනම් පියතුමනි බොහොම ස්තුතියි අද පැමිණියට ගායක කණ්ඩායම වාදක කණ්ඩායම සියලු දෙනාටම ස්තුතියි. ඉන්දුල අවසන් වශයෙන් තෝරගත්ත කේම පෙවුන මිඩ්නයිට් ක්ලියර් ගීතිකාව. හරි අපි ඒකට අවස්ථාව ලබා දෙනවා. ඒගොල්ලෝ වෙනසට ස්තුති කරනවා මේ අවස්ථාව අපි ලබා හරි එහෙනම් අපි යලිත් හමුවන්නේ 2017 වසරේ අපට අපි සමුගන්න ලාවේ කියන්නේ දවසින් දවස ගැලවෙන අපේ පෞඩත් යලිත් නගා හිටවන්න පුළුවන් අවුරුද්දක් කරගමු 2017. ඔබට සුබ රාත්‍රියක්. ඔබට අවස්ථාව